හලෝ හැමෝටම සුබ දවසක්. ඉතින් අද මගේ වීඩියෝ එකේ මම අරන් ඉන්නේ ඔයාලට කොහොමද හොස්පිටල් බෑග් හදාගන්නේ ඇඩ්මිට් වෙන්න කලින් සහ හොස්පිටල් බෑග් එකට ඇත්තටම අපිට ඕන කරන දේවල් මොනවද අපිට එපා දේවල් මොනවද එතකොට කොහොමද යොනින් බෑයක් ඉන්න කෙනෙක් අම්මා කෙනෙක් කොහොමද තමගේ හොස්පිටල් බෑග් එක ලොකයකට සෙට් කරගන්නේ වගේ දේවල් ගොඩක් අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මාත් එක්කම වීඩියෝ එකේ අවසන් වෙනකන් ඇදලා ඉන්න. ඉතින් අද මම කතා කරන්නේ මෙන්න මේ පොත යුරිකා කියන පොතේ PL හොස්පිටල් එකෙන් හම්බෙච්ච මේ පොතේ තියෙන හොස්පිටල් බෑග් එකකට ඒ හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙනවා නම් අවශ්‍ය වෙච්ච දේවල්. නමුත් මම අතරමැදදී හොස්පිටල් එක මාරු නිසා සමහර දේවල් වෙනස් වුණා. ඉතින් නමුත් අද වීඩියෝ එකේ මම ඔයාලට ගිහින් පොදුවේ අපිට ඕන වෙන දේවල් මේ දේවල් ඕගොල්ලෝ යන හොස්පිටල් එකකින් හොස්පිටල් එකට සහ මොන කාලය අනුවද නාට්‍ය කාලයද පුයි කාලද වෙනස් වෙන්න පුළුවන්. ඉතින් පොදුවේ අපිට අවශ්‍ය වෙන දේවල් මම අද මේ පොත ආශ්‍රයෙන් ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි පටන් ගමු. හරි පළවෙනි ස්ලයිඩ් එකේ ඔයාලට මම දැම්මේ මේ පොතේ තියෙන ඒ ලිස්ට් එක. සාමාන්‍යයෙන් මේ පොත හොස්පිටල් ඇඩ්මිට් වෙන්න කලින් අම්මලාට හම්බෙනවා මේ පොත ඕන දේවල් අඩංගු වෙලා තියෙන පොත. ඉතින් මේ ලිස්ට් එකත් එක්ක ඔයාලට හොස්පිටල් එකෙන් හම්බෙලා තියෙන ලිස්ට් එක පොඩ්ඩක් සංසන්දනය කරලා බලන්න. මොනවද වැඩි වෙලා තියෙන දේවල්, අඩු වෙලා තියෙන දේවල් කියලා පොඩ්ඩක් සංසන්දනය කරලා බලන්න. නමුත් මම ඔයාලට දැන ගැනීම පිණිස මුලින්ම ස්ලයිඩ් එකේ මේ ලිස්ට් එක මොකක්ද කියලා දාලා තියෙනවා. ඉතින් ඒකත් පොඩ්ඩක් බලන්න. හරි. එහෙනම් මේකේ සාමාන්‍ය මුලින් තියෙන දේවල් අපි හැමෝටම තේරෙන දේවල් යුරිකාගෝ කියලා එකක් තියෙනවා. යුරිකාගෝ කියන තොටිල්ලාවක් අපිට මේ දේවල් ඕනේ වෙන්නේ ගෙදර ආවට පස්සේ. නමුත් හොස්පිටල් එකෙන් අපිට බේසින් එකක් දෙනවා. ඒ නිසා ඒවා කිසිම වෙලාවට අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් එයාලා එකේ ලියලා තියෙනවා එකක් අවශ්‍ය වෙනවා කියලා. එතකොට දෙවෙනි එක තමයි මේ පොතේ තියෙන්නේ බොස්ටෙච්චෝ එක. ඉතින් බොස්ටෙච්චෝ අනිවාර්යෙන් අරන් යන්න ඕනේ. මොකද අම්මගේ ප්‍රෙග්නන්සි අවස්ථාවේ වෙච්ච හෙවි බ්ලීඩින් එකක්ද නැත්නම් කොහොම ඩිලිවරි එකක්ද උනේ ඩිලිවරි කරපු ડોක්ටර්ගේ නම ඒ දේවල් ලියනවා. ඒ වගේම බබා ඉපදුනාට පස්සේ යාගේ හැම දෙයක් ලියනවා. ජෝතයි එක ලියනවා. එතකොට අපි සල්ලි ගෙවලා කරන එක ටෙස්ට් තියෙනවා. ඒ කියන්නේ කැමති නම් කරන්න පුළුවන් ටෙස්ට්. මම ඒ ටෙස්ට් කරා බබාගේ. ඉතින් ඒ ටෙස්ට් වලට අදාළ ස්ටිකර් අලවන්න ඒ දේවල් වලට අනිවාර්යයෙන්ම බොස්ටෙච්චෝ එක අරගෙන යන්න ඕනේ. ඊට පස්සේ තුන්වෙනි එක තියෙනවා හික්කික් කියලා. ඒ කියන්නේ ලියන කියන දේවල් ඔය පෑන් පැන්සල් ඒ වගේ දේවල් ටිකක් අරන් යන්න. මොකද ඩයබටික් තියෙන අම්ම කෙනෙක්ට නම් හැමදාම ඇඟිල්ල හිල් කර කර ලේ බල බල ඒ දේවල් ලියන්න ඕනේ. එතකොට පෑරක් නැති වුණාම ඉතින් ඉල්ල දඟලනට වඩා ඉතින් පෑනක් කොලයක් අරන් යන එක වැදගත්. ඒක තමයි ඒක ලියලා තියෙන්නේ. හරි. පස්සේ හතරවෙනි එකට අපි යන් හතරවෙනි එක තමයි රෝහල් ගිවිසුම මොකක් හරි ඇඩ්මිට් වෙද්දී අපිට දෙන ડોකියුමන්ට් එක, ෆෝම් ටික, ඒ වගේම රෙන්ට් කරනවා නම් ඇඳුම් රෙන්ට් කරන නම් ඒවට අදාළ ෆෝම්ස් ඒ හැම දෙයක්ම අරගෙන යන්න ඕනේ. ඉතින් සාමාන්‍ය දේවල් අපි හැමෝටම තේරෙනවා. මොන හරි ડોකියුමන්ට් එකක් දුන්නා නම් නිවින් වෙන කලින් නිවින් වෙන දවසට අරන් එන්න කියලා දැනුවත් කරා නම් ඒ දේවල් ඒ දවසට අරගෙන යන්න ඕනේ. ඊට පස්සේ පස්වෙනි එක තමයි තොකේ එකක්. ඉතින් ඔඩ්ලෝසුවක් ඇත්තටම ඉතින් අරන් යන එක වැදගත්. නමුත් ෆෝන් එක ඉතින් අපි යනවා. ඉතින් ෆෝන් එකේ හැමදේම තියෙනවා. නමුත් ෆෝන් එක අරන් යනවා නම් අනිවාර්යයෙන්ම charger එකත් අරගෙන යන්න අමතක කරන්න එපා. හරි. ඊළඟට මම 6 වෙනි මාතෘකාව වෙන පොඩ්ඩක් ඔයාලත් එක්ක වෙලාව අරගෙන කතා කරන්න කැමතියි. එහෙනම් 6 වෙනි මාතෘකාවට අපි යමු. හරි. 6 වෙනි එකේ අපිට තියෙන සෙම්මෙන් යෝගෝ. ඒ කියන්නේ අපි මූණ හොදන්න අපිට ෆ්‍රෙෂ් වෙන්න අවශ්‍ය කරන දේවල්. ඒ කියන්නේ මේකේ නන්දියලා දෙනවා ෂැම්පූ, රින්සු, සෙක්කෙන්, එතකොට සෙන්සයි, එතකොට අමතරව ලියලා දෙනවා කොයින් ලොන්ඩරි ගාරි මාස් කියලා. මොකද අපි ඩිලිවර් කරාට පස්සේ දවස් ගණන් ගිහලා දැන් මම සිසේරියන් සැත්කමක් කරේ. ඉතින් මට 3 වෙනි 4 වෙනි දවස් වගේ තමයි නාන්න දුන්නේ. එතකොට ඒ වලට අවශ්‍ය දේවල් ෂැම්පූ ඒ දේවල් අරගෙන යන්න අනිවාර්යයෙන් ඕනේ. නමුත් මෙතන මම කියන්න කැමතියි අපි පාවිච්චි කරන බෑග් එක හොස්පිටල් ගෙනියන පාවිච්චි කරන බෑග් එක අලි විශාල බෑග් පාවිච්චි කරන්න එපා ළමයි. මොකද ඒක තමන්ගේ අදහස තමන්
තමන් කොයි වගේ දෙයක්ද ප්‍රිපෙයාර් කරගෙන ගිහින් තමන්ගේ අදහස. නමුත් මෙතනදී මං ගැන කතා කරද්දී මං පාවිච්චි කරේ 4 දෙනෙක් ඉන්න කාමරයක්. ඉතින් 4 දෙනෙක් ඉන්න කාමරයකට සාමාන්‍යයෙන් එක අම්මගෙන ලොක එකක් හම්බ වෙනවා. දන සාමාන්‍යයෙන් වැඩ කරන තැන් වලට ගියාම දිග ලොකස් තියෙනවා. අන්න ඒ වගේ ලොක එකක් තමයි අපිට හම්බෙන්නේ. ඉතින් ඒ ලොක එකට ෆිට වෙන බෑග් එකක් තමයි ඕගොල්ලෝ අරන් යන්න ඕනේ. මොකද අපිට කාමරේ අයිනක බිම දිගේ අරගෙන වැඩ කරගන්න පුළුවන්. නමුත් බබා හම්බ වෙලා එයාගේ බේසින් එක එහෙම ගෙනාවට පස්සේ ඉඩ ඇහිරෙනවා කාමරේ. එතකොට සමහරකට කකුලේ වදින්න පුළුවන්. ලොකු ලැගේජ් එකක් අරගෙන ගිහලා බිම දිගේ අරගෙන වැඩ කරද්දී කකුලේ වදින්න පුළුවන්. වැටෙන්න පුළුවන්. රිස්ක් වැඩ කරන්න එපා. ඒක නිසා පුළුවන් තරම් ඔයාලගේ ලොක එක ඇතුළට දාන්න පුළුවන් බෑග් එකක් ගත්තොත් හොඳයි. ඉතින් මම ගත්තේ සාමාන්‍යයෙන් අපි ලංකාවට එහෙම යද්දී අරන් යන හෑන්ඩ් ලැගේජ් එක තියෙනවා වීල්ස් තියෙන. හෑන්ඩ් ලැගේජ් එකක් තමයි මම ප්‍රිපෙයාර් කරගත්තේ. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි ලේසියෙන් ලොක එකට දාන්න පුළුවන් සයිස් එකේ එකක්. අනිත් එක තමයි වීල්ස් තියෙනවා. මට මොන හරි අවස්ථාවක කියලා මූව් වෙන්න උනොත් කාමරෙන් කාමරයට උස යන්න ඕනේ. වැදගෙන යන්න පුළුවන්. මොකද අපි දන්නේ මොන වගේ අවස්ථාවක් වේද කියලා පළවෙනි අත්දැකීම නිසා. ඉතින් මම ඒ වගේ දත් තමයි ලෑස්ති කරගත්තේ. ඉතින් මගේ බෑග් එක හරියටම ඒකට ෆිට වුණා. ඉතින් උඩ තව රාක්ක තියෙන අපිට ඒ වලට ප්‍රිපෙයාර් කරගන්න පුළුවන් හැංගර්ස් එල්ලන විදිහක් තියෙනවා. ඉතින් ඒවා අපි තව ටිකක් කතා කරමු. ඒ වගේම තමයි දැන් මේ ෂැම්පූ රින්ස් කියන්නේ කන්ඩිෂනර් වගේ දේවල් අරගෙන යද්දි පුළුවන් තරම් ළමයි ඩයිසෝ එකේ තියෙනවා ෂැෂේ බෝතල්. මෙන්න මෙතන චූටි බෝතල් ෂැෂේ බෝතල් මේ සාමාන්‍ය හිස් බෝතල්. ඒ වලට තමන් එදිනෙදා පාවිච්චි කරන ෂැම්පූ වලින්ම දේවල් දාගන්න. ෆිල් කරගෙන හදාගන්න. ඒක දැන් ඔයාලට මම කියන දේ තේරෙනවා මම හිතන්නේ. හැමදාම පාවිච්චි කරන ෂැම්පූ එකෙම ටිකක් දාගෙන අරගෙන යන්න. මොකද අපි එදා දවසටම ගිහලා අලුතෙන් ෂැම්පූ අරගෙන අලුත් જાතියක් මොන හරි අරගෙන අපි ඒක පාවිච්චි කරද්දී අපිට ඇලර්ජික් රියැක්ෂන් එකක් හරි මොකක් හරි ආවොත් එහෙම එතන තවත් බරපතල කාරණාවක් තමයි. හැමදාම පාවිච්චි කරන දේ චුට්ට දා ගෙන ගියා නම් හොඳටම ඇති කියලා මට හිතෙනවා. අනිත් එක ඉඩ කඩ ගැන කල්පනා කරන්නත් ඕනේ. ඉතින් මම කරේ ඒකයි. පුංචි බෝතල් වලට හැමදාම පාවිච්චි කරන ඒවා ටිකක් දාගත්තා. දාගෙන මගේ බෑග් එකේ ෆිට වෙන විදිහට තමයි මම අරගෙන ගියේ. එතකොට මෙතන තියෙනවා කොයින් ලොන්ඩරි එක හරිමස් කියලා. ඉතින් කොයින් ලොන්ඩරියක් ඇත්තට මට නම් වැදගත්ුන්නේ නැහැ. මොන හරි හදිසි අවස්ථාවක් තියෙනවා නම් හදිසියේ හොදගන්න මොන හරි වුණොත් තමයි කොයින් ලොන්ඩරියක් තියෙන්නේ. මේක හොස්පිටල් එකෙන් ඔයාලට අහලා දැනගන්න පුළුවන්. කොයින් ලොන්ඩරියක් තියෙනවද නැද්ද කියලා ලියලා තිබ්බේ නැත්නම් ඔයාලගේ ලිස්ට් එකේ. හරි. එහෙනම් ඊළඟ මාතෘකාවට යමු. හරි රෙදි හොදන ඩිටර්ජන්ට් වගේ දෙයක් අරන් යනවා නම් මෙන්න මේක මේ ජෙරි බෝරු කියන එක ඩයිසෝ එකේ තියෙනවා. සාමාන්‍යයෙන් මට මතක විදිහට පැකට් එක කෑලි 10ක් වගේ මේක අරන් ගියා නම් හරිම පහසුයි. එකක් දාලා අපිට රෙදි ටිකක් සොද ගන්න පුළුවන්. මොකද ලික්විඩ් එකක් අරන් ගිහිල්ලා ඒක හලා ගන්නට වඩා මෙන්න මේක අරන් යනවා නම් ඔයාලට පහසු වෙයි කියලා හිතනවා. හරි. එහෙනම් හත්වෙනි මාතෘකාව. හත්වෙනි එකේ තියෙන්නේ තවරු බාස් තවරු දොරයියා බියොයින් නිමෝ පුතත් සරිමස් කියලා ගහලා දෙනවා. මේක ගැන කතා කරද්දී ටවල් නම් දෙකක් අරන් ගියාර කමක් නැහැ කියලා මට හිතෙනවා. මොකද අපි නාද්දි කරද්දී එක ටවල් එකක් තෙමුනාම ටිකක් වේල් ගම අනිත් එක අපිට මැනේජ් කරගන්න පුළුවන් හින්දා ටවල් දෙකක් දාගත්ත ගමනේ මේකත් ගොඩක් ගොත්සුයි. ඒක බරපතල ලොකු ඒවා දාගන්න යන්න බෑ. සාමාන්‍යයෙන් ඉක්මනට වේල ගන්න පුළුවන් තුනී ටවල් ගන්නවා නම් ගොඩක් හොඳයි කියලා මට හිතෙනවා. මේන් දෙකක්වත් දාගෙන යන්නේ. මොකද තෙමුනොත් එහෙම අපිට තව එකක් තියෙන නිසා. බාත් ටවලුත් එහෙමයි. ලොකු ඒවා නෙමෙයි. සාමාන්‍යයෙන් ටවල් දෙකක් විතර දාගන්න එක. දොරයියා නම් ඇත්තටම අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද හැම හොස්පිටල් එකකම ඩ්‍රයර්ස් තියෙනවා. කොණ්ඩේ ඉතින් අපිට ඩ්‍රයි කරගන්න පුළුවන්. ඒ වලින් මේකෙත් දාලා තිනවා බියොයින්දේ ඉස්පිරිතාලෙත් දෙකක් තියෙනවා කියලා. දැන් මම ගියේ ඉස්පිරිතාල නම් 4ක් විතර තිබ්බ ළමයි කණ්ණාඩි 4ක් විතර තිබ්බ. ඉතින් ඒ 4ටම ඩ්‍රයර් 4ක් තිබ්බ. ඩ්‍රයර්ස් 4ක් තිබ්බ. ඉතින් මට නම් කිසිම වෙලාවක මම නම් ඩ්‍රයර් එකක් අරන් ගියේ නැහැ. ඉතින් ඒක බොරුවට දාගෙන බර වැඩි කරගෙන ගන්නවට හොඳයි. එකක් අරන් යන්න නැතුව ඉන්න කියලා මට හිතෙනවා. හරි. ඊළඟට 8 වෙනි මාතෘකාව මම කතා කරන්න කැමති ශොකුජියෝගු කියන එක. ශොකුජියෝගු එකේ තියෙනවා හෂි තියෙනවා, ස්පූන්, ස්ට්‍රෝ, කප්පු, පෙත්ත බොතරු, සුයිතෝ ඒ වගේ ගොඩාක් දේවල් දාලා තියෙනවා. මේකදී මම ඔයාලට ගොඩක් කතා කරන්න කැමතියි. අපිට කන්නේ කැම වෙලත් එක්ක ගොඩක් වෙලාවට හෂි එහෙම එන්නේ නැහැ. ඉතින්
හයිජීන් වලටත් ගොඩක් හොඳයි. මොකද අපි අපේම කියලා කට්ලටි සෙට් එකක් අරන් යනවා නම් හැන්දක් ගෑරපුවක් හෂියක් එක Tamanට පාවිච්චි කරන්න ලේසි විදිහේ දේවල් අරගෙන යන්න. ඒ නමුත් මම ඔයාලට කියන්න කැමතියි කෝප්පයක් ගද්දී කෝප්පයක් ගන්නදී පුළුවන් තරම් දෙන්ජි රෙන්ජි දාලා රත් කරන්න පුළුවන් කෝප්පයක් ගන්න. මොකද උදේට තේ එකක් හරි මොකක් හරි අපිට බොන්න ඕන නම් රත් කරගන්න විදිහකට තියෙන සමහර කෙනෙක් දෙන්ජි රෙන්ජි විතරයි. ඉතින් දෙන්ජි රෙන්ජි ගාවට ගියාට පස්සේ ඉතින් කෝප්පේ උණු වෙන කෝප්පයක් නම් ඉතින් හැමෝටම ප්‍රශ්නයක් වෙන හින්දා කෝප්පයක් ගද්දී දෙන්ජි රෙන්ජි ඕකේ කියලා ගහලා දෙන කෝප්පයක් ගත්තොත් වඩාත් හොඳයි කියලා. ඉතින් මම තේ බොන මිනිස්සෙක් මට තේ එකක් අනිවාර්යෙන් ඕනේ. ඉතින් මම ගෙන්නගත්ත කෝප්පේ මට මාර විදිහට වැදගත් වුණා. මොකද මම අරන් ගියා නෙස්ටමෝල් සැෂේ පැකට්. නෙස්ටමෝල් සැෂේ පැකට් එකක් අරන් ගිහලා මට උදේ කිරි එකක් හම්බෙනවා. ශොකුජි සෙට් එකත් එක්ක ගියුනියෝ එකක් එනවා. එලකිරි එකක් හම්බෙනවා. ඉතින් මම ඒ එලකිරි එකට සැෂේ පැකට් එකක් දාගෙන බිව්වා තමයි උදේට 50ක් එන. ඒක රත් කරගන්න විදිහකට මට තිබ්බේ. මොකද යාළුවා දෙන්නේ ගියුනියෝ එක ෆ්‍රෙෂ් එකක්. ඒ කියන්නේ කූල් එකක් දෙන්නේ හොට් එකක් නෙමෙයි. ඉතින් මම ඒක මගේ කෝප්පේ ට්‍රාන්ස්ෆර් කරගෙන නෙස්ටමෝල් පැකට් එකක් දාගෙන හදාගෙන බිව්වන් පස්සේ තමයි උදේට පණ එන්නේ. ඒ වගේම කිරි දෙවෙන්න පටන් ගන්නෙ උණුවෙන් මට ඒ නෙස්ටමෝල් ටික බිව්වට පස්සේ. ඉතින් නෙස්ටමෝල් ටරි ඔය මොනවා හරි ඔයාලා බොන කැමති જાති දේවල් රත් කරගන්න හොඳම දේ තමයි දෙන්ජි රෙන්ජි දාන්න පුළුවන් කෝප්පයක් අරගෙන. දෙන්ජි රෙන්ජියක් හැම හොස්පිටල් එකකම තියෙන සාමාන්‍ය දෙයක් නෙද. ඉතින් ඒක නිසා ඒක ගද්දී පරිස්සම් වෙන එක. සුයිතෝ එකක් අරන් යන්න කියලා දෙනවා. සුයිතෝ එකක් අරන් යද්දී කියන්නේ වතුර බෝතලයක් අරන් ඉතින් ඔයාලා නත්සු කාලේ වගේ නම් සාමාන්‍යයෙන් උණු වතුර ගොඩාක් ඕන වෙන්නේ නැහැ කියලා මම හිතනවා. නමුත් උණු වතුර නිවෙන්නේ නැති බෝතලයක් අරන් යනවා හොඳයි. මට බබා හම්බුනේ ෆුයු කාලේ සීතලයි. ඉතින් උණු වතුර බෝතලයක් මම ගෙනල්ලා ළඟින් තියාගත්තා. අනිත් එක හච්චින් යන්න පටන් අරගෙන ඔය වගේ එක එක ලෙඩෙද්දී උණු වතුර ටිකක් බිව්වම ඒකට සනීප නිසා සුයිතෝ එකක් ගද්දී උණු වතුරක් දාන්න පුළුවන් එකක් ගන්න එක හොඳයි. කූල් වතුර තිබ්බත් ඉතින් ඒක නිවෙන්නේ නැති නිසා උණු වතුර දාන්න පුළුවන් සුයිතෝ එකක් ගද්දී හොඳයි. මේව ගද්දී ඩයිස් එකෙන් ගන්න. ලොකු ගණන් වියදම් කරන්න එපා. මොකද සමහරවිට අපි හොස්පිටල් එකෙන් ආවට පස්සේ ඒ දේවල් පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා වැඩි ගණන් වියදම් කරන්නේ නැතුව 100 200 වගේ ගන්න තියෙන තැනකින් ගන්න. හැමදේම තියෙනවනේ. ඉතින් ඔක තමයි ප්‍රේ මාතෘකාවත් එක්ක කතා කරන්නේ. හරි. පියන් ඊළඟ මාතෘකාව. හරි. ඊළඟට අපේ 9 වෙනි මාතෘකාව ශාන්ජොකු ෂොට්ස් නීතෝ සම්මයි යුත්තරිනෝ සයිස් වෝ යෝයිෂිමාෂෝ. ඒකේ තේරුම තමයි ඔය ප්‍රසව කලිසම් කියලා කිව්වම ඔයාලට මෙතනින් මම ෆොටෝ එකක් දාන්නම්. මෙන්න මේ කලිසම හරිම වැදගත්. මොකද්ද වෙන වැදගත්කම? මේක අපි හිතමු මේක අපි පාවිච්චි කරන්නේ බබා හමුනාන් පස්සේ. සමහරවිට බබා හමුනාන් පස්සේ ගොඩක් බ්ලීඩ් වෙනවා. ඒ වගේ දේවල් වෙද්දී අපිට නැවෙන්න කරන්න අමාරුයි. පෑඩ් එකක් තියන්න වෙනවා පෑන්ටියට. එතකොට නැවෙන්න කරන්න අමාරුයි. ගලවලා පහත් වෙන කරන්න අමාරු නිසා මේක යට තියෙනවා. යට හරිය තියෙනවා මැජික් ටේප් එකක්. ඒ කියන්නේ අර මෙහෙම ඇදලා ගලවන්න පුළුවන් ටේප් එකක්. ඒ ටේප් එකකින් ගලවලා අපිට පුළුවන් පෑඩ් එක තියලා ලේසියෙන්ම ඇඳ ගන්න. මොකද අපි ඩිලිවර් කරලා සතියකින් විතර ගෙදර එනකම් අපි තනියෙන් කරන්න ඕනේ. ඉතින් පහසු වෙන විදියට තමයි මේ කලිසම හදලා තියෙන්නේ. ඒ වගේම ටිකක් උස නිසා බඩ හරියටත් පහසුයි. මොකද බබා හම්බුනාට පස්සේ බඩේ එල්ල වැටෙන්න එහෙම ගද්දී ඇවිදිදි කරද්දී හරි අමාරු නිසා මේක ටිකක් උඩටම තියෙන එකක් ගන්න. එතකොට හරි පහසුයි ඇඳ ගන්නත් පහසුයි. ඇඳගෙන ඉන්නත් පහසුයි. අපිට පෑඩ් එකක් මාරු කරගද්දිත් පහසුයි. නිසා මේකෙන් විතර දාලා තියෙන නම් 2 3ක් වගේ ගන්න කියලා මම නම් ගත්තා. 4ක් විතර ගත්තා. මොකද මම සීස කරපු කෙනෙක්. ඉතින් මම හිතුව කාලේ වැඩි වුණා. ඉතින් හොද ගන්න වේල ගන්න විදි නැති නිසා හොදන්න වේලන්න ඉතින් හස්බන්ඩ් එනකන් ඉඳලා යාර දීලා යවලා එහෙම කරදර නිසා ඉතින් මම මේකෙන් නම් 4ක් ගත්තා. මොකද පස්සේ කාලේ හරි අපිට ඕනෝම ටිකක් පාවිච්චි කරන්න පුළුවන් නිසා මම මේකෙන් 4ක් විතර ගත්තා. ඉතින් දවසට එකක් වගේ මේ කිලුට වෙනවා අඩුයි. මොකද අපි මමා පැද්දෝ ලොකු පෑඩ් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඉස්සරහටයි පස්සටයි ගොඩක් දිග නිසා මේ ගොඩක් යොගොර වෙනවා අඩුයි. ඒක නිසා 4ක් විතර ගත්තා. ඉතින් දවසක් විතර පාවිච්චි කරන්න පුළුවන්. දවසක් එකමාරක් වගේ පාවිච්චි කරන්න පුළුවන් යොගරේ අඩු නිසා. දාඩිය දාන ප්‍රමාණයත් මට අඩු වුණා. මොකද මම ෆුයි කාලේ බහම නිසා. නමුත් දාඩිය දාන අත් කාලේ වගේ නම් 4ක් 5ක් තියාගන්න එක හොඳයි. හැමදෙස්සෙම මාරු කරන එක හොඳ නිසා. ඉතින් පිත්තන්න සයිස් එක හරියට ගැලපෙන සයිස් එකෙන් ගන්න ඕනේ. මොකද සයිස් එක තෝරගන්න ටිකක් අමාරුයි. අපි
ප්‍රෙග්නන්ට් කාලේ මේක ලෑස්ති කරන නිසා ටිකක් අමාරුයි වල තෝරගන්න ඒල් සයිස් එකද. හොඳ එක සයිස් එකේ මම නිෂිමත්සයකින් පොඩ්ඩක් ගිහලා ගත්ත වීඩියෝ එකක් මම ඔයාලට මෙතනින් ප්ලේ කරලා පෙන්නන්න. එක පැක් එක පැන්ටිස් ෂෝට්ස් 3ක් 4ක් තියෙන ඒවත් තියෙනවා. 2ක් තියෙන එකක් තියෙනවා. ඒක සයිසස් අනුව උස මහත අනුව පැටර්න් එක අනුව තමයි වෙනස් වෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට පල්ලෙහෙන් ගලවලා ගන්න තියෙන ඒ සාමාන්‍ය පෑන්ට් එක පැකට් එක 3ක් 4ක් වගේ එනවා. ඉතින් ලොකු ගාණක් වෙන්නේ නැහැ. ඉතින් 1000 ගාණක් වගේ වෙන්නේ. ඉතින් එයින් 2ක් 3ක් හරි ඒ වගේ ගාණක් අරගන්න බෑග් එකට දාලා තියාගන්න. ඒවා අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන දේවල්. හරි, ඊළඟට අපේ 10 වෙනි මාතෘකාව තමයි කොත්සුබම් බේල්තෝ. කොත්සුබම් බේල්තෝ කියන්නේ මෙන්න මේකට. මේ කොත්සුබම් බේල්තෝ එක සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ බබෙක් හම්බුනාන් පස්සේ උකුල් ඇටේ දෙපැත්තට ගොඩක් ඇදෙනවා. ඉතින් ඒක ආයේ මොදරු කරන්න, ඒක ආයේ තියෙන තත්ත්වයට ගන්න තමයි කොත්සුබම් බේල්තෝ එක ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. ඉතින් කොත්සුබම් බේල්තෝ එකක් මම ගත්තේ බබා හම්බෙන කලින් මම වැඩ කරපු නිසා බඩ බර නිසා ඒකට සපෝට් එකේ බෙල්ට් එක තමයි මම පාවිච්චි කරන්නේ. නමුත් මම ප්‍රෙග්නන්ට් උනායින් පස්සේ ඒක ආයේ පාවිච්චි කරන බෙල්ට් එකක් ගත්තේ නැහැ. නමුත් ඒක හොඳ අතකට හැරුණා. මොකද සමහර හොස්පිටල් වලින් හම්බෙනවා අපිට නියුවින් සෙට් එකක්. අපි අරන් ගියත් නැතත් ඒකේ ගොඩාක් අපිට ප්‍රයෝජනවත් වෙන බඩු තියෙනවා. ඒ ගැන කතා කරද්දී ඒ සෙට් එකේ කොත්සුබම් බෙල්ට් එකක් ආවා. සහ ඒ පැක් එක ඇතුළේ ගොඩාක් අපිට වැදගත් වෙන දේවල් තිබ්බා. ඉතින් සමහර වෙලාවට අපි ලෑස්ති කරගත්ත බඩුව ඇතුලේ නැති දේවල් අපිට ඕන වෙන දේවල් මේ පැක් එකේ තිබ්බා. ඉතින් මේ පැක් එක අපිට හොස්පිටල් එකෙන් හොස්පිටල් එකට හම්බ වෙනවද නැද්ද කියලා මම කියන්න දන්නේ නැහැ. නමුත් මගේ හොස්පිටල් එකේ හම්බුණා. ඒ බෑග් එක ගොඩක් දේවල් තිබ්බා. ඒකක් තමයි කොත්සුබම් බෙල්ට් එක. අනිත් එක පෑඩ්ස් જાති හැම පෑඩ් જાතිවලින්ම ෂැෂේ සයිස් එකෙන් තිබ්බ. කියන්නේ බෙස් පෑඩ්, අන්ඩර් පෑඩ්, මමා පෑඩ් ඔය වගේ ගොඩක් જાති මට දැන් හරියට මතක නැහැ. තිබ්බ සමහර දේවල් ඩයිපර්ස් දෙක තුනකුත් තිබ්බ මම මතක විදිහට තෑගි විදිහට. කියන්නේ නිවින් උනාට අරිගතෝ කියන වගේ අදහසකින් තමයි යාළ එක දෙන්නේ. ඉතින් මම පාවිච්චි කරේ නැහැ කොත්සුබම් බෙල්ට් එකක්. ඉතින් සමහර අම්මලා මේ වොෂ්රූම් එක පාවිච්චි කරාම ඒකේ කොත්සුබම් බෙල්ට් එක ගලවලා නමලා දාලා ඇවිල්ලා අමතක වෙලා ගිය ඒවත් හරියට තිබ්බා. ඉතින් ඒ කියන්නේ යාළ පාවිච්චි කරනවනේ. ඒක වැදගත් ඇතිනේ. ඒක නිසා තමයි මම හිතන්නේ යාළේ බෙල්ට් එකක් දෙන්නේ. මම නම් පාවිච්චි කරේ නැහැ. මොකද මට සීස් එකක් කරේ. මට බෙල්ට් එක බඳින්නත් බෑ. මැහුම් පාරේ ඉන්න. නමුත් නෝමල් ඩෙලිවරි එකකදී මම හිතනවා ඒ අම්මලාට ගොඩක් ඒක වැදගත් වෙනවා ඇති කියලා. නමුත් මම ගත්තේ නැහැ. ඒක මට හම්බුණා. ඉතින් ඔයාලා කොත්සුබම් බෙල්ට් එකක් ගන්නවා නම් බෙලාසන ගන්නන එක කමක් නැහැ. නමුත් කොත්සුබම් බෙල්ට් එක හස්බන්ඩ්ට පෙන්නලා තියන්න. මේක තමයි කොත්සුබම් බෙල්ට් එක මට ඕන වුණොත් මේක ගෙනත් දෙන්න කියන විදිහට පෙන්නලා දෙපොත් ඇති කියලා මට හිතෙනවා. මොකද ඩෙලිවරි එක පස්සේ පාවිච්චි කරන දෙයක් නිසා. ඉතින් ඒක ගත්තොත් ඉතින් ඔයාලට නෝමල් ඩෙලිවරි ගන්න පාවිච්චි කරත හැකි. සීස් එකක් නම් මම හිතන්නේ ගොඩක් වෙලාට මැහුම් හින්දා ටිකක් කල් යනවා ඒක පාවිච්චි කරන්න. ඉතින් ඒක Taman තීරණය කරන්න. හරි, ඊට පස්සේ අපේ 11 වෙනි මාතෘකාව තමයි කාසෙනෝ හංකචි ජූමයි හොදෝ මතවා මම පත්තුයිචි හිතොත හකෝ. මේ ගාසෙ කියන්නේ මෙන්න මේ ලේන්ස් ජාති වලට මේක හරිම කොටන් මේ වගේ 4 ලේන්සු. මේක නිෂිමත්සයකේ නම් සාමාන්‍යයෙන් කොහොමද තියෙන එක පැකට් එක 10ක් 5ක් වගේ ප්‍රමාණයක් තමයි එන්නේ. ඉතින් මේක ගත්තට කමන්නේ. මොකද මේක මහ ලොකු බරකුත් නැහැ. ලැගේජ් එකට අපිට දාගෙන යන්න පුළුවන්. අනිත් එක බබා ඉපදුනාට පස්සේ අපිට ඔෆර දාන විදිය කියලා දෙනවා. එතකොට බබාව පිහදන්නේ ওই ටවල් එකකින් තමයි. මොකද මේක හරීම ඇඟට කොටන් හින්දා හරීම සනීපයි. අතුල්ලන්නේ කරන්නේ මොකුත් නැති නිසා මේ ටවල් එකෙම තමයි පොඩ්ඩක් ෂැම්පු කරලා බබාව හොදන්නේ. වගේම වතුර මෙහෙම අපේ අතින් දානවා වගේ දාන්නේ. මේ ටවල් එකම වතුරේ පොඟවලා ඔළුවට මෙහෙම මෙරිකලා තමයි යාලා නාවන හැටි කියලා දෙන්නේ බබාට. ඉතින් තනියෙන් ඉන්න අම්ම කෙනෙක්ට වගේ නම් ඒ කියලා දෙන විදිය ගෙදර ඇවිල්ලා කරන්න ලේසි. අනිත් එක 10ක් 15ක් කරන් තියාගන්න එක ගොඩක් වැදගත් වෙනවා. මොකද වේල ගන්න ඒ ප්‍රශ්න සඳහා. ඉතින් මේක ගත්තට පාඩු නැහැ. 10ක් විතර අරගෙන කොහොමද ගෙදර තියාගන්න. තාමත් සමහරවිට හොටු හැමිරිසා වැදුනොත් මේ වගේ ටවල් පාවිච්චි කරන. මොකද නහය බහිදාදීම් ටිකක්
නහයට යසශී හින්දා ඒ හීරෙන කරන්නේ නැති කොටන් ටවල්ස්. ඉතින් අවුලක් නැහැ ඒක අරගෙන තියාගන්න. මෙන්න මේ මම තවා මම පත්තු හිතොත් හකු කියන එක. මේක මමත් ගත්තා. තියෙන ලොකුම සයිස් එකෙන් පැකට් එකක් ගත්තා. ඒ කියන්නේ බ්‍රෙස්ට් පැඩ් කියන එක තමයි මේ කියන්නේ. මොකද මම මේ තියෙන ලොකුම සයිස් එකෙන් එකක් ගත්තේ මට මාස 7ක් වගේ වෙද්දි කිරි දෙවෙන්න පටන් ගත්තා. පොඩ කිරි එනවා. බබා හම්බෙන්නත් කලින් ඉඳන් මාස 7ක වගේ ඉඳන් ප්‍රමාණයක ඉඳන් වගේ කිරි දෙවෙන්න පටන් ගත්තා. නමුත් ලොකුවට තෙමෙන ප්‍රමාණයක නෙමෙයි. සාමාන්‍ය 2-3ක් වගේ එන්න පටන් ගත්තා. ඉතින් මං හිතුවා බබා හම්බුනත් එක මට කිරි වෑහෙන්න පටන් ගනී කියලා. නමුත් එහෙම දෙයක් වුණ නැහැ. ඉතින් මම හිතුවා මට බබා හම්බුනම එහෙම දෙයක් වෙලා මේ බ්‍රෙස්ට් පැඩ් කියන එක ගොඩක් ඕන වෙයි කියලා. ඉතින් මම දින ලොකුම ප්‍රමාණයේ බ්‍රෙස්ට් පැඩ් පැකට් එකක් ගත්තා. ඉතින් බ්‍රෙස්ට් පැඩ් පැකට් එක සාමාන්‍යයෙන් බ්‍රෙස්ට් පැඩ් තියෙනවා 30ක් 40ක් වගේ ප්‍රමාණයක්. ඉතින් ඒ බ්‍රෙස්ට් පැඩ් මට එච්චර ඕනුනේ නැහැ. මොකද අපිට කොහොමත් කිරි දෙවෙන්න දවස් 3-4ක් යනවා. දෙවුනත් හිමින් බබා උරනකම් පොඩ දෙවෙන. ඉතින් බ්‍රෙස්ට් පැඩ් කියන එක ඇත්තටම එච්චර ප්‍රමාණයක් ඕනුනේ නැහැ. මේ හිතවක්කු කියලා ගැව්වට දාලා තිබ්බට ඇත්තටම එච්චර ඕන වෙන්නේ නැහැ. පුළුවන් නම් මේකෙන් ෂැෂේ 2-3ක් විතර ගත්තට කමක් නැහැ. අවශ්‍ය වුණොත් අපිට මං වගේ හස්බන්ඩ්ට පෙන්නලා තියන්න පස්සේ ගෙනත් දෙන්න කියලා ඕන වුණොත්. ඒ වගේම තමයි මේ බ්‍රෙස්ට් පැඩ් මම ඔයාලට කිව්ව විදිහට ඉස්සෙල්ලා මට හම්බුන තෑගි බාණ්ඩ පැක් එකේ ෂැෂේ පැකට් 2-3කුත් තිබ්බා. ඉතින් ඒක තාම මම පාවිච්චි කරලා නැහැ. තාම සමහරවිට මම ගාව පාවිච්චි කරපු දේවල් තියෙනවා. ඉතින් මම හිතන්නේ මේක එච්චරම ගොඩාක් හිතහකෝ එකක්ම අවශ්‍ය වෙයි කියලා. ෂැෂේ වලින්ම 2-3ක් අරන් තියාගත්තට කමක් නැහැ කියලා තමයි මට හිතෙන්නේ. මොකද හිතහකෝ එකක් දාගද්දී ඉඩ ප්‍රමාණයත් ඇහිරෙනවා. බරත් පොඩ්ඩක් වැඩි වෙන නිසා පුළුවන් තරම් ෂැෂේ වලින් දාගන්න මේ අමතරව අවශ්‍ය ඇත්තටම අවශ්‍ය නැති ද්‍රව්‍ය. හරි. අපි යන් ඊළඟ කාරණයට. හරි. ඔයාලට කියව යුතු තවත් වැදගත් කාරණාවක් තියෙනවා. ඔයාලට කිරි වැඩිපුර දෙවෙනවා නම් ඒක පම්ප් කරලා ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න පුළුවන් විදිහක් ස්පිතාලේ තියෙනවා. අපි කිරි දෝනවට ජපන් භාෂාවෙන් කියනවා සකුනියු කියලා. ඒ වචනේ මම යටින් දාන්නම්. අපි හිතමු ජපන් භාෂාව බැරි කෙනෙක්ට නම් මේ වීඩියෝ එකෙන් ඒක ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහගෙන තියාගෙන ඔයාලට පම්ප් කරන්න ඕන වෙලාවට ඒක පෙන්වන්න. එතකොට එයාලා ඔයාලට කොහොමද පම්ප් කරන්නේ, කොහොමද ඒ පම්ප් කරපු කිරි තියාගන්නේ, ආයෙ නැවත රත් කරලා දරුවට ලබා දෙන්නේ කොහොමද කියලා පෙන්නලා දෙයි. ඒක නිසා බ්‍රෙස්ට් පැඩ් එකකට ගන්නකොට මම හිතනවා පම්ප් කරලා ස්ටෝර් කරලා තියාගත්තා නම් දරුවට ආයේ ඕන වෙලාවට අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඊළඟට තියෙනවා සුරිප්පා ටිෂු පේපර් හිතහකෝ වෙට්ටෝ ටිෂු. මේක ගොඩක් වැදගත්. මොකද ස්ලිපර්ස් ගද්දී ලෙස්සන් නැති ස්ලිපර්ස් ගන්න. ස්ලිපර් එකේ යටපැත්ත ගොඩක් වැදගත්. අර ලෙස්සන් නැති විදිහට ඩොට් බුත්සු තියෙන ස්ලිපර්ස් ගන්න. මොකද අපි ඩිලිවරි කරලා වෙලා ගෙනලා දැම්මම පස්සේ නිකන් හරි ලෙස්ලා වැටුනොත් එහෙම තව ලොකු කරදරයක්. ඒ නිසා ස්ලිපර්ස් ගද්දී ඩයිස් එකෙන් උනත් ස්ලිපර්ස් ගද්දී පොඩ්ඩක් බලන්න පල්ලෙහා ලෙස්සන් නැති එක පුළුවන් නම් දාලා බලන්න, ඇවිදලා බලන්න. ගෙදරටත් යන්න කලින් දවස් 2ක් විතර දාලා බැලුවට කමක් නැහැ. මේව කොහොමද මේ සෙරප්පු ලෙස්සනවද නැද්ද කියලා. ඉතින් ලෙස්සන් නැති ස්ලිපර්ස් ගැනීම ගොඩක් වැදගත්. ටිෂු පේපර් හිතහකෝ ටිෂු පේපර්ස් පෙට්ටියක් ගෙන ගෙදෙන. මේකත් මේ ටිෂු පේපර්ස් ගද්දී ඔයාලා දැකලා තියෙනවා ඇති. දැන් පෙට්ටි ගන්නවට වඩා පෙට්ටියක් අපේ ලගේජ් එකට දාදී ඉඩ හිරෙනවා. ඔයාලා දන්නවා ඇති සුමේකයි කියලා කඩවල වල විකුණන සුමේකයි කියන්නේ රීෆිලර්ස්, ටිෂු රීෆිලර්ස් එන්නේ ප්ලාස්ටික් බෑග්ස් වල. කියන්නේ ප්ලාස්ටික් කවර් එක එන්නේ පෙට්ටියකට දාගන්න පුළුවන් විදිහට. ඉතින් රීෆිලර්ස් ගද්දී එකපාර පැකට් 5ක් විතර එනවා. ඉතින් ටිෂු ගෙන දෙක අතර ගමන් නැහැ. ගෙදර වුණත් අපිට මොනවා වෙලාවට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ රීෆිල් එකෙන් පැකට් එකක් අරගෙන ඒකෙන් එකක් අරන් යන්න. පෙට්ටි පිටින් දාගද්දී ඉඩ හිරෙන නිසා. වෙට් ටිෂුස් එහෙම හරියම වැදගත් වුණා. මොකද දන්නවද මම සීස කරපු කෙනෙක් මාව දවස් 2-3ක්ම ඇඟ හොදන්නවත් මට දුන්නේ නැති නිසා මම එහෙම බලනකම් මට හරිම අපිරියයි. මට මං ගැනම එතකොට මං වෙට් ටිෂු ඇත්තටම පුදුම ප්‍රමාණයක් පාවිච්චි කරා. හැමතිස්සෙම මුණ පිහිද පිට ඇඟ පිහිද පිට මේ කම් පිටිපස්සේ අපිට දාඩි දාන්න තැන් පිහිදාන්න මං හරියට පාවිච්චි කරා. ඉතින්
වෙට් ටිෂු මං එදා අරන් ගියේ පැකට් දෙකක් වගේ මට මතක විදිහට. නමුත් පස්සේ මං හස්බන්ඩ් කියලා වෙට් ටිෂු තමයි ගෙන්න ගත්ත මට මතකයි. ඒ වගේම වෙට් ටිෂු සමහරවිට හොස්පිටල් එකෙන් රෙන්ට් කරන්නත් පුළුවන් ඇති. ඒක මං කොහොමද කියලා දන්නේ නැහැ. ඒ නිසා සාමාන්‍ය නෝමල් ඩිලිවරි එකකින් මං කොහොමද දන්නේ. නමුත් මට නම් මේ වෙට් ටිෂු කියන එක හරියට වැදගත් වුණා. හැමතැනම පිහින ගත්තේ ඒ දවස් දෙක තුනේ ඒ ඇඟේ හිරිකිතකම හැරගත්තේ. මේ වෙට් ටිෂුස් වලින් පීදලා. ඉතින් වෙට් ටිෂුස් උත් හරිම වැදගත්. ඉතින් ඒක මුලින්ම දෙකක් විතර දාගෙන තියලා අර කිව්වා වගේම හස්බන්ඩ්ට කියලා තියන්න ඕනොත් ගෙනත් දෙන්න කියලා. මොකද බර ප්‍රශ්නේ තියෙන නිසා ඕනාටත් වඩා බර අවශ්‍ය නැති නිසා ඉතින් දැනුවත් කරලා තිබීම වැදගත් වෙනවා කියලා හිතනවා. හරි ඊළඟට අපේ 13 වෙනි මාතෘකාව වතන හයිසොක්කුසියා රෙග්ගුවෝම පජාමන සොබෝයා ස්පත්ස්නදෝ කාංශිහු මේක ගොඩක් වැදගත් වෙනවා. මොකද ලෙග් වෝමර්ස් කියන දේ මම ඇත්තටම ගත්තේ නෑ. ලෙග් වෝමර්ස් දෙකක් මට හොස්පිටල් එකෙන් හම්බ වුණා. සීස කරද්දී දාන නිකන් ඉදිමෙන් නැති වෙන දාන දෙක. නමුත් මම ඒකයි සාමාන්‍යයෙන් උඩට දාන හයි සොක්ස් මේක තිබ්බා. හයි සොක්ස් ගෙන ගත්තා. හයි සොක්ස් ජෝඩු 3ක් විතර මම ගෙන ගත්තා. මොකද ෆුල් කාලේ ගොඩාක් කකුල් සීතල වෙනවා අමාරුනේ. ඒ වගේම සීස කරපුවාම වෙන කකුල් ඉදිමෙනවා. ඉතින් ලෙග් වෝමර් කියන මම අමුතෙන් ගෙන ගත්තා. මම හයි සොක්ස් ගෙන ගත්තා. නමුත් ලෙග් වෝමර් දෙකක් ගෙන ගන්න එක හොඳයි කියලා මට හිතෙනවා. මොකද කකුල් සීතල වෙනවා. කකුල් වලට බර දැනෙන්න ගන්නවා. ඉතින් ඒ නිසා මේ ලෙග් වෝමර් දෙකත් ගත්තට කමක් නැහැ. පජාමන සුබෝන් කියන එක පජාමන සුබෝන් තුක කියන එක මම කියන්න කැමතියි. ගොඩක් හොස්පිටල් යොනින් බෑගක් තෝරගත්තාම AC ප්‍රශ්න තියෙනවා. මොකද සමහර අම්මලාට සීතලයි සමහර අම්මලාට රස්නේ. ඉතින් AC අපිට මේ තනියම ඕෆ් කරන්න ඕන් කරන්න බෑ. ඒක නිසා අනිවාර්යෙන් සුබෝන් ගද්දි ටිකක් රස්නේ අපේ උණුහුම අපේ ඇඟේ තියාගන්න පුළුවන්. ටිකක් කොටන් ඒවා ගත්තත් කමන්නේ. ඒක රස්නේ කාලේදී ඒ කියන්නේ පැත්ත සාමාන්‍ය දෙයක් ගත්තා ගම සාමාන්‍ය කොටන් අපිට ඇඳගෙන ඉන්න පහසු කලිසම් ගත්තට කමන්නේ. නමුත් සීත කාලේ නම් මම හරියටම හස්බන්ඩ් කියලා ගෙන ගත්තා. මොකද අපි රෙන්ට් කරපු ඒ හොස්පිටල් එකේ රෙන්ට් කරපු පිජාමාස් ඒ නිව් ඉන් සෙට් එකේ තිබ්බ පිජාමාස් ඇත්තටම දූල පිජාමා ඒවා අපිට හරි ගියේ නෑ සීත කාලේ. ඒක නිසා මම වෙනම ජැකට් දෙකක් සහ කලිසම් රස්නේට අඳින්න පුළුවන් හස්බන්ඩ් කියලා පස්සේ ගෙන ගත්තා. මොකද ඒ යනකම් අපි දැනගෙන හිටියේ නැති නිසා. ඉතින් ඔයගොල්ලෝ රෙඩි කරලා තියාගන්න ඕන උනොත් ගෙන්න ගන්න. මේවා එහෙම ලොකු බරපතලගෙන යන්න ඕන දේවල් නෙමෙයි නිසා. නමුත් පිජාම එකක් ගත්තට ඒක දාගෙන ගියට කමන්නේ. මොකද අපි ඩිලිවර් කරලා එනකම් අපිට ඕන උනොත් එහෙම ඒක අපි ළඟ තියෙන නිසා එක සෙට් එකක් වගේ අරන් ගියාට කමක් නැහැ කියලා මට හිතෙනවා. අනිත් එක මම කියන්න කැමතියි මම මේ කියන දේවල් හැමදේම ජපානයේ ඒ තත්ත්වය අනුව වෙනස් වෙනවා. මොකද සමහරවිට ඉන්ෆ්ලුවෙන්සා පැතිරෙන කාලයකට කොරෝනා පැතිරෙන කාලයකට මේන්කයි එන්න බැරි වෙනවා. කියන්නේ බලන්න අම්මලා තාත්තලාට එන්න බැරි වෙන අවස්ථා තියෙන්න පුළුවන්. එක්කෝ එනවා නම් කොරෝනා කාලේ වගේ එනවා නම් එයාලා වැක්සින් එක ගහලා දින අය වෙන්න ඕනේ. ඒ වගේ එක එක જાතිය රූල්ස් තියෙනවා. එතකොට ඒ රූල් වල මම මේ කියන දේවල් වෙනස් සමහරවිට ඔයාලට කිව්වා හස්බන්ඩ්ව දැනුවත් කරලා තියාගන්න එයාට කියලා ගෙන්න ගන්න කියලා. නමුත් හස්බන්ඩ්ට මේන්කයි එන්න බැරි අවස්ථාවක් වුණොත් එහෙම කොරෝනා ජපානයේ කොරෝනා පැතිරෙනවා නම් ඉන්ෆ්ලුවෙන්සා පැතිරෙනවා නම් ඒ වගේ අවස්ථාවල මේ දේවල් අපි අරන් යන්න ඕනේ. එතකොට Taman තනියම කල්පනා කරලා ඒ දේවල් පැක් කරගන්න දැනගන්න ඕනේ. ඉතින් මගේ වෙලාවේදී එහෙම ප්‍රශ්න තිබ්බේ නැහැ. එන්න පුළුවන් වුණා. හැමෝටම ඉතින් මම ඒ නිසා ගොඩක් බර අරන් ගියාට වඩා ගොඩක් දේවල් මම මැදදී ඕනගෙන දේවල් හස්බන්ඩ් කියලා තමයි ගෙන ගත්තේ. ඉතින් ඒක මට පස්සේ පහසුවක් වුණා. මොකද මං ඇඳපු රෙදි මං කොයින් ලොන්ඩ්‍රි හොයදුවෙත් නැහැ. මොකද හැමෝම රෙදි හොදන එකේ මට රෙදි හොදන අපිරියාවක් තියෙන නිසා. නමුත් ඒවා හොඳ පිළිසිඳුව තියෙනවා. නමුත් මම පෞද්ගලිකව කොයින් ලොන්ඩ්‍රි එහෙම ඇඳුම් හොදන්නේ නැහැ. ඉතින් මං කරන්නේ මගේ පරණ ඇඳුම් හස්බන්ඩ් දීලා මට ඕන වෙනවා නම් අලුත් මොන හරි ඇඳුම් ඊළඟ දවසේ යාට එන දවසට ගෙන්න ගන්න. ඉතින් පැයකට මේන් කයි කාලයක් තිබ්බ නිසා ඒ පැයේ ওই දේවල් හොමාරු වීමත් උනා. ඉතින් තමන් ඇඩ්මිට් වෙන කාලේ සමහර ලෙඩ රෝග පැතිරෙන කාලයක් වෙන පුළුවන්. තමන්ගේ ආරක්ෂාව නිසා මේන් කයි කැන්සල් කරන්න පුළුවන්. ඒක නිසා ඒව කල්පනා කරලා බලලා තමන්ගේ බෑග් එකට දාගනින්න වැදගත් වෙනවා කියලා මම හිතනවා. හරි. අපේ ඊළඟ 14 වෙනි මාතෘකාව තමයි ජිනිවියෝනා බොරාජා මතාවා හාෆ් තොප්පු. මේකේ මම සාමාන්‍යයෙන් ගත්තා
6ක් විතර. මොකද නමුත් මං අරන් ගියේ හතරක් වගේ තමයි මං අරන් ගියේ. මේක හැබැයි 6ක් අරගෙන 6ම අරන් ගියත් කමන්නේ. මොකද අපිට ගොඩාක් කරලා බ්‍රා එකක් ඇඳගෙන ඉන්න ගොඩක් අමාරුයි. මොකද සැරින් සැරේ යාලා ඇවිල්ලා අපේ බ්‍රෙස්ට් මසාජ් කරනවා කිරි දෙවෙන්න නර්ස්ලා ස්පිරිතාලේ. කිරියෙන් නැති අම්මලා සැරින් සැරේ යාලා බ්‍රෙස්ට් මසාජ් කරනවා. බ්‍රා එකක් ඇඳගෙන හිටියාම පිටිපස්සෙන් ගලවන්න ඒව ළමා නිසා තමයි මෙයාලා මේ හාෆ් ටොප් එහෙම අරන් එන්නේ. කියන්නේ මොකද ඒවල බොත්තම් ඉස්සරහින් තියෙන්නේ. ඒකට අපිට ටක් ගාලා ගලවන්න කිරි දෙන්න මසාජ් කරන වෙලාවට අරින්න. එතකොට පපුවේ ජෝතයි කෑල්ල බලනවා ඇවිල්ලා කොහොමද කියලා ඒ දේවල් වලට ඉක්මනට මම ඉතින් දාඩිය දානවා. ඉතින් හැමදාම එක බැලන් ඉන්න බැරි නිසා ඉතින් 6ක් විතර අරගෙන ඔක්කොම අරන් ගියත් කමන්නේ. මොකද ගෙදර ආවට පස්සෙත් අපිට කිරි දෙන වෙලාවට එහෙම ඒක ගලවලා ඉස්සරහින් බොත්තම් ගලවලා කිරි දෙන්න කරන්න පහසුයි. ඉතින් 6ක් විතර ගත්තේ. ඒකෙත් එක එක ටයිප්ස් තියෙනවා. ගලවන්න පුළුවන් පැත්තෙන් ගලවන්න පුළුවන් ඒවා තියෙනවා. ඉස්සරහින් ගලවන්න පුළුවන් ඒවා තියෙනවා. ඒක තමන්ගේ අනුව තමයි තෝරගන්න ඕනේ. ඉතින් මම නම් ඉස්සරහින් බොත්තම් තියෙන එක තමයි තෝරගත්තේ. ලේසි නිසා. ඒකත් අරගෙන 6ම අරන් යනවා නම් එහෙමයි. නැත්තම් ඉඳ තියෙන්නේ මේ ඇඳුම් වගේ දේවල් මම හිතනවා අරන් යන එක වැදගත් කියලා. මොකද අපිට ඕනේ හැමතිස්සෙම මාරු කරන්න ඕනේ. පිරිසිදු ඉන්න ඕනේ. හැමදාම එක මන්දු ඉන්න බෑ. ඉතින් ඒක නිසා ඇඳුම් වගේ දේවල් වලට ලැගේජ් එක ඉඳ හදාගන්න එක ගොඩක් වැදගත් කියලා මම හිතනවා. හරි, ඊළඟට අපි 15 වෙනි මාතෘකාවට තායිනි කිසෙරු අකචානෝ ඊරුයි ෆුකු ඔමොත්සු ඔකුරුමි වගේ දේවල් තමයි දීලා තියෙන්නේ. ඉතින් මේ හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙන වෙලාවේදී අන්දර මේ සුදු පාට ඇඳුම මෙන්න මේ තියෙන ඒ ඇඳුම මේ ඇඳුම මම හිතන්නේ නැහැ අනිවාර්යයෙන්ම ගත යුතු ඇඳුමක් කියලා. මොකද මේක ජපාන් ජාතිකව පාවිච්චි කරන ඇඳුමක්. මට වෙච්ච දෙයක් තමයි මං ඩිස්චාර්ජ් වෙන දවසේ ඉතින් මට කිව්වා ලෑස්ති වෙන්න කියලා. ඉතින් මම ගත්ත නිසා ඒ ඇඳුම ඉතින් බබාට අන්ද ගත්තා. නමුත් එයාලා ෆොටෝ එකක් එහෙම ගන්නවද කියලා මං හිතුවේ නෑ. නමුත් එහෙම ගත්තේ නෑ. මම තමයි ඉතින් එළියට ඇවිල්ලා යාළුවොත් එක්ක ෆොටෝ අරගෙන එහෙම මේව කරේ. නමුත් ගෑන් ළමෙක් වගේ හම්බුනොත් ඉතින් ලංකාවේ අම්මලා ඉතින් කැමති ලස්සන රෝස පාටින් තොප්පි දාලා එක සොක්ස් දාලා ඒ වගේ අඳින්න. ඉතින් මං හිතන්නේ නැහැ මේක අවශ්‍යම දෙයක් කියලා. ඒක තමයි හොස්පිටල් එකෙන් ආයෙ බලන්න කොහොමද කියලා. නමුත් මං ඒ හොස්පිටල් එකේ ඩිස්චාර්ජ් වුණ දවසේ ඇත්තටම මට හිතෙනවා මේක අනවශ්‍ය දෙයක් කියලා. නමුත් ගෙදර ඇවිල්ලා ඉතින් ෆොටෝ එකක් දෙකක් ගන්න මේ ඇඳුම අඳලා ඉතින් ගත්තා. ඉතින් නමුත් එච්චර කම්ෆර්ටබල් ඇඳුමක් උනේත් නෑ ඒ දවසේ අඳන් එන දවසේ. තොප්පියක් ටිකක් ලොකුයි. ඒ වගේ එක එක දේවල් තිබ්බා. ඉතින් මේ ඇඳුම අවශ්‍යමද නැද්ද අපිට වෙන ලංකාවෙන් ගෙන ඇඳුමක් ඔයාලට අඳින්න අවස්ථාව තියෙනවා නම් ඒක ඒ තමන් ගන්න කලින් පොඩ්ඩක් අහලා බලුවොත් හොඳයි. ඉතින් මට නම් හිතුනේ ඇත්තටම වෙන ලස්සන ඇඳුමක් ගත්තා නම් හොඳයි කියලා තමයි මට හිතුනේ. නමුත් මට ඒක අවශ්‍යතාවයක්ම නෑ. ඉතින් ගත්ත නිසා ඇඳෙව්වා. ඔයාලට කැමති නම් ජපාන් විදිහට ෆොටෝ එකක් ගන්න, වීඩියෝ එකක් ගන්න. ඉතින් ලස්සනයි මේ බෝෂි එහෙම හරිම ලස්සනයි. ඉතින් ඒ දේවල් කරන්න. ඉතින් තමන් කැමති නම් ඊට අමතරව කියනවා නම් මේ ඔතාගෙන එන ඒව එහෙම තමන්ට තනියම තීරණය කරලා ගන්න පුළුවන්. මොකද කාලගුණය අනුව ඒ දේවල් තමන් තීරණය කරන්න ඕනේ. ඉතින් ගොඩාක් එකපාරම අපි හොස්පිටල් එක ඇතුළේ ඉඳලා සාමාන්‍ය කාලගුණයකට එද්දි සීතලක පාට අල්ලන්න පුළුවන්. එතකොට ඒ ඔතාගෙන එන කොටන් ටවල්ස් එහෙම කෝකනට් එකක් විතර තමන්ගේ බෑග් එකේ දාගෙන යන එක හොඳයි. ඩිස්චාර්ජ් වෙන දවසට බබාව ඔතාගෙන එළියට ගේන්න. හරි. අපි ඊළඟ මාතෘකාවට. හරි, ඊළඟට අපි අපේ 10 වෙනි මාතෘකාවට ගයිරයිදේ මොරත්තෙරු කුසුරි බෙන්පියකු යා හින්කෙත්සුයා නොකුසුරි. කියන්නේ තමන් ඩිලිවරි එකට කලින් මොන හරි අනිවාර්යෙන් දිනපතා බොන කුසුරි జాතිය බෙහෙත් జాතිය තියෙනවා නම් එදාට ඒ දේවල් බෑග් එකේ දාන්න අමතක කරන්න එපා. මොකද ප්‍රෙෂර් වලට බොන බෙහෙත් තියෙනවා. ඒ බෙන්පියකු කියන්නේ টয়ලට් යන බොන බෙහෙත් జాති තියෙනවා. ඒ දේවල් අනිවාර්යෙන් අරන් යන්න. මොකද ඒවා බොන්න කලින් ඩොක්ටර්ත් එක්ක සෝදාම් කරගන්න ඕනේ. අමතක නොකර බෙහෙත් ටික දාගන්න. ඊට අමතරව මේ පල්ලෙහෙන් දාලා තිනවා අපිට අරන් යන්න ඕන තව අමතර දේවල්. මේකේ මේ ලිස්ට් එකේ හරුකායරෝ කියන දේවල් වලින් දෙකක් විතර දාගන්න. මොකද මේ කයරෝ කියන්නේ රත් වෙනවා. කියන්නේ ඇලුවාම රත් වෙන ස්ටිකර් එකක් වගේ පොඩි ඇතුලේ පවුඩර් එකක් වගේ තියෙන එක. මේක දෙකක් විතර දාගත්තට කමන්නේ. මොකද
අපි හිතමු සිසේරියන් සැත්කමක් කරාට පස්සේ අම්මලාට හෙවි බ්ලීඩින් එකක් වුණා මම වගේ. හෙවි බ්ලීඩින් එකක් වුණාම මේ හාරු කයර වලින් අත තමයි කරන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම ඒන් ටිකක් අරගෙන යන්න. හරි මෙයා නැගිටලා ආවා. ඉතින් ඊටු ටික මං කියලා දෙන්නේ මෙයාත් එක තමයි. white මේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් තියෙන CD එකම ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒවා 4 දිනක් ඉන්න කාමරයක් ගත්තාම දාන්න වෙන්නේ නැහැ. තනියෙන් ඉන්නවා නම් ඉතින් ඒක අරන් ගියාට කමක් නැහැ. ඉතින් මම නම් අරන් ගියේ නැහැ. ඊට අමතරව මේ යොරියෝන නැප්කින්. ඒ කියන්නේ රැට නිදියදී පිටිපස්සට තෙමෙන්නේ නැති වෙන්න. ඒ කියන්නේ ලේ වගේ දේවල් එහෙම යන්න පුළුවන්. එහෙම තෙමෙන්නේ නැති වෙන පිටිපස්සට ටිකක් දිග අම්මලාට අඳින්න පුළුවන් නැප්කින් 10ක් අරන් එන්න කියලා දෙනවා. මේකිනුත් මම අරන් ගියේ 2ක් 3ක් විතර. මොකද තත්ත්වය අනුව තමයි ඊට පස්සේ ගෙන්න ගත්තේ මේවා ටිකක් ගණන් නිසා ටිකක් ලොකු නැප්කින් නිසා. කැමරාවක් අරන් යන්න කියලා තියෙනවා. ඉතින් කැමරාවක් අරන් එනවා නම් අරන් එන්න කියලා තියෙනවා. නමුත් මම අරන් ගියේ නැහැ. මොකද ෆෝන් එකේ හැමදේම තියෙනවනේ. ඒක නිසා. ඔමොට්ස් වගේ දේවල් ගත්තට කමන්නේ අරගෙන ගියාට කමන්නේ. මොකද අපි ගෙදර ගෙනාවමත් අපිට වන්දන්න පුළුවන්. නමුත් අපිට මදි වුණොත් එහෙම හොස්පිටල් එකෙන් ඒවා රෙන්ට් කරන්න පුළුවන්. ඒ වගේම දරුවෝන්ගේ ඔෂිරි ෆුකි පැකට් රෙන්ට් එකට ගන්න පුළුවන්. ඒ දේවල් ගොඩ ලොකුට අරගෙන යන්න ඕනේ නැහැ. රෙන්ට් කරන්න පුළුවන් බඩු නිසා. මම ඊට අමතරව මං අරන් ගියා මවුත් වොෂ් එකක්, ටූත් බ්‍රෂ් එකක්. ඒවා ඉතින් සාමාන්‍ය දේවල්නේ. මවුත් වොෂ් උත් ලොකු බෝතල් නෙමේ. සාමාන්‍ය හැමදාම පාවිච්චි කරන මවුත් වොෂ් එකෙන් පොඩ්ඩක් ෂැෂේ බොටල් එකකට දාගෙන අරගෙන ගියා. පුළුවන් තරමක් ඩයිසෝ එකේ දින පුංචි 100ට බෝතල් 3ක් විතර තියෙන පැකට් ඒව වලට තමන් දිනදා පාවිච්චි කරන බෝතල් වලින්ම දාගෙන යන්න. සමහර ඉස්පිරිතාලවල වලින් ඉස්පිරිතාල තෝරගත්තට සහ ඒ වගේ දේවල් වලට අරිගතෝ කියලා අපිට හම්බෙනවා පුංචි තෑග්ගක්. ඉතින් මගේ වෙලාවේදී මට හම්බුනේ තෑගි දෙකක් තෝරන්න. එකක් තෑගි දෙකක් අතරින් එකක් තෝරන්න. එකක් තමයි තවරු කෙට්ටෝ එකක්, අනිත් එක තමයි බෑග් එකක්. ඉතින් මම අනිවාර්යෙන් තෝරගත්තේ බෑග් එක. මොකද මම ලොකුවට හොස්පිටලයිස් වෙද්දිවත් එහෙම බෑග් එකක් ගත්තේ නැතිසා ඒ බෑග් එක වැදගත් වෙයි කියලා හිතුවා. ඊට පස්සේ බෑග් එක හම්බුනාට පස්සේ ඇත්තට මේ බෑග් එක ගොඩක් වැදගත්. මොකද කිරි බෝතල් නිවෙන්නේ නැති වෙන විදිහේ එහෙම පොකට්ස් හැම වෙලාවෙම දෙකක් එරුතොකි ඕන වෙන බඩු ටික දාගන්න බලන් සයිස් එකේ සාමාන්‍ය ලොකු බෑග් එකක්. ඉතින් තාමත් මම ඒක පාවිච්චි කරනවා. ඉතින් සමහරක් වෙලාවට හොස්පිටල් එකේ හම්බුනොත් එහෙම ඔයාලටත් ඒක තස්කර වෙයි කියලා හිතනවා, උදව්වක් වෙයි කියලා හිතෙනවා. මේ ඉතින් ඔයාලට ඒකින්ද ලොකුවට බෑග් ගන්න එපා. මොකද තියෙන ලැගේජ් එකක් ප්‍රිපෙයාර් කරගන්න සමහරකට ඔයාලටත් එහෙම දෙයක් හම්බෙයි. ඉතින් ඒක මට ලොකු උදව්වක් වුණා. දැනට උනත් එළියට යද්දි මම මේ බෑග් එකේ තමයි මෙයාගේ බඩ ටික ඔක්කොම දාගෙන යන්නේ. ඉතින් ඒ වගේ දේවලුත් හම්බ වෙනවා. ඉතින් හොස්පිටල් බෑග් එක කියලා ලොකුවට වියදම් කරගන්නත් එපා. ඉතින් මොකද තෑගි විදියට හම්බ වෙන අවස්ථාවලුත් තියෙනවා. හරි තව කියව යුතු කාරණා ටිකක් තියෙනවා. කිරි දෙන වෙලාවල් වලට සමාන අම්මලාගේ තනපුඩු තුවාල වෙන්න පුළුවන්, ලේ ගලන්න පුළුවන්, ඒ වගේ දේවල් තියෙනවා. එතකොට මටත් ඒ දේවල් වුණා. ඒ වලට ඔය පිජන් බ්‍රෑන්ඩ් එකේ එහෙම නිපල් ක්‍රීම් කියලා දේවල් එහෙම තියෙනවා. නිපල් ක්‍රීම් උත් සාමාන්‍යයෙන් මම මුලින්ම ගත්තේ නැහැ. තුවාල වෙලා ඒ දේවල් වුණාට පස්සේ තමයි හස්බන්ඩ් කියලා ගෙන්න ගත්තේ. ඉතින් ඒවා ලොකු ගණන් නෙමෙයි. නමුත් මම මුලින්ම ගත්තේ නැහැ. නිෂිවංශයකට ගිය වෙලාවේ ගොඩක් බඩු ගත්තේ මම නිෂිවංශයකින් ගිය වෙලාවේ හස්බන්ඩ් දැනුවත් කරලා තිබ්බා මට මේවා අවශ්‍යතාවයක් ආවොත් මෙහෙම ගෙනල්ලා දෙන්න කියලා. ඒ වගේම හොස්පිටල් එකකිනුත් එක එක ඔය නුරු කුසී ಜಾති, ගාන කුසී ಜಾති එහෙම දෙනවා. ඊට අමතරව බබා ඉපදුනාට පස්සේ ඕන කරන සමහර ඔය ප්ලාස්ටික් තනපුඩු එහෙම ඕන වෙනවා. ගොඩක් තුවාල වුණාම මමත් ඒක පාවිච්චි කරා. නමුත් ඒක ඇත්තටම ගත්තට පාවිච්චි කරන්න බැරි වුණේ මොකද අපේ තනපුඩුව තුවාල වෙලා ඒව යවත් කාලේ වෙනකන් කියලා තමයි මම ගෙන්න ගත්තේ. ගොඩක් අමාරු නිසා. නමුත් බබාලා ඌරන්නේ නැහැ. සමහරවිට ඒක ගත්තට වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ වගේ දේවල් ගන්න කලින් පොඩක් දැනුවත් කරලා තිබීම හොඳයි. මොකද පස්සේ කාලේ අපිට ඕන වුණොත් එහෙම ගෙන්න ගන්න පුළුවන්. ඒවා අනිවාර්යයෙන්ම බෑග් එකට ඕන දේවල් කියලා මම හිතන්නේ නැහැ. හොස්පිටල් බෑග් එකත් එක්කම තව හම්බෙච්ච දෙයක් තමයි මෙන්න මේක. මේක මොකද්ද කියලා මම ඔයාලට ෂෝට් වීඩියෝ එකකින් ගියෙන්නම් දැනුවත් වීම වැදගත් වෙයි හින්දා. ඉතින් ඒකත් බලලා පොඩ්ඩක් ඔයාලා අදහසක් තියාගන්න එක හොඳයි කියලා මම හිතනවා.
ඊට අමතරව මම තවත් කාරණාවක් කියන්න කැමතියි. සමහරවිට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් බබාලාට අඳින ඇඳුම් සම්බන්ධයෙන්. ඒ හැම දෙයක්ම හොස්පිටල් එකෙන් රෙන්ට් එකට තමයි හම්බෙන්නේ. එකම ජාති කිමෝනෝ ටයිප් යුකතා ටයිප් ඇඳුම් තමයි බබාලාට අඳන්නේ. ඉතින් ඒ දේවල් හොස්පිටල් එකෙන් හම්බෙනවා. හොස්පිටල් එකෙන් අන්තිමට අපි ඩිස්චාර්ජ් වෙන දවසට ඒවලට රෙන්ටල් වලට අදාළ ගාණ යාලා අපිට දෙනවා. ඩයිපර්ස් කොච්චර ප්‍රමාණයක් ගත්තද ඒ වලට අපි වෙනම සල්ලි ගෙවන්න වෙන අවස්ථා තියෙනවා. ඉතින් ලොකුවට ඇඳුම් අරගෙන යන්න ඕනේ. මොකද එක ඇඳුමක් තෙමුනාම ආයේ අලුත් යුකතා එකට අලුත් ඇඳුමකට යාලා මාරු කරනවා. ඒ නිසා ලොකුවට බබාලගේ ඇඳුම් අරගෙන මේ අවශ්‍යතාවයක් නැහැ කියලා මම හිතනවා. ඉතින් අද දවසේ වීඩියෝ එකෙන් මම හිතනවා ඔයාලට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වුණා කියලා. තව මීට අමතරව මොන හරි දැනගන්න කාරණාවක් තියෙනවා නම් කමෙන්ට් බොක්ස් එකෙන් කමෙන්ට් එකක් දාගෙන මම කැමතියි ඒවලට කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලට උත්තර දෙන්න. ඉතින් නැරඹුවට බොහොම ස්තුතියි. සුබ දවසක්.